අපි දන්නේ නැහැ කවුද ෆේක් කියලා. ව්‍යාජය කවුද කියන එක අපි දන්නේ නැහැ. ඒක හරි. ඉතින් මේක වටහා ගන්න මං හිතුවා අවශ්‍ය කරන කාරණාවන් ටිකක් අපි වහන් ඉන්න අයට කියන්න. ඇල්බර්ට් අයින්ස්ටයින් සහ නෙල්සන් මැන්ඩෙලා කියන මේ චරිත දෙක මම මේ කවුද කින්ද මන්ද ඔබට කියන්න යන්නේ නැහැ. ඔබ දන්නවා. ඔබ අහලා තියෙනවා. ඒ අය අවස්ථාවන් කිහිපයකදී කියපු කාරණාවන් කොම එකට අරගෙන ඒකෙන් හොඳම කොටස් ටික තමයි මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඔබට කියන්න. කොහොමද අපි ෆේක් මිනිස්සුන්ව හඳුනාගන්නේ කියන කාරණාව. මේ ෆේක් මිනිස්සු ඔබව භාවිතා කරනවා. ඔබව යූස් කරනවා. ඒ අය ඔබට ලං වෙන්නේ ඒ අයට මොනෑම් හෝ දෙයක් ඔබට කියලා කරගන්න ඕන උනාම තමයි. ජීවිතේ අමාරුම අවස්ථාවන් වලදී ඒ අය ඔබ ළඟ ඉන්නේ නැහැ. හැබැයි සතුටු වෙන්න, සමරන්න, ඔබේ ජයග්‍රහණයක් සමරන්න ඒ මොහොතකදී ඒ අය ටක් ගාලා දුවලේනවා. අමාරුවේ වැටෙද්දී ඒ අය ෂේප් එකේ ලිස්සලා යනවා. ඔවුන් ඔබේ සාර්ථකත්වයට ඊර්ෂ්‍යා කරනවා. හැබැයි ඒක පෙන්වන්නේ නැහැ. ඔබ සාර්ථක වෙන හැම මොහොතකම ඒ අය ටක් ගාලා ඇවිල්ලා ඔබේ පිටිපස්සේ හිට ගන්නවා. අපිට අවුලක් තිබ්බත් ප්‍රශ්නයක් තිබුණත් සාර්ථක වෙන තැනදී ඒ අය ටක් ගාලා ඇවිල්ලා ප්ලග් එක ගහ ගන්නවා. ෆේක් කට්ටිය මේගොල්ලෝ ඔබේ අඩුපාඩු ඔබේ නරක පුරුදු හොඳට හඳුනා ගන්නවා. හැබැයි ඒක හදාගන්න ඔබට කියලා දෙන්නේ නැහැ. ඒ වැරද්ද ඔස්සේම ඔබට යන්න ඉඩ හරිනවා. ඊට පස්සේ ප්‍රහාර එල්ල කරනවා. අන්න හරි. එයාට පහසුයි ඔබේ නරක පුරුද්ද ඔබේ වැරදි වැඩේ ඔබේ දුර්වලතාවය දිගටම ඔබ කරගෙන යන එක එයාට පහසුයි. මොකද අවශ්‍ය තැනකදී භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ෆේක් අය ගැන අවධානයෙන් ඉන්න. මෙන්න වැදගත්ම දේ. මේ අයට මූණු දෙකක් තියෙනවා. මම හිතන්නේ කියපු කාරණාවන් වල ඔබට පැහැදිලි වෙන්නේ නැති. ඒ මූණු දෙක හඳුනා ගන්න හරිම පහසුයි. ඒ අය ඔබත් එක්ක ඉන්නකොට තනිවම ඔබව ඇසුරු කරනකොට එක මූණක්. ලෝකයා ඉදිරියේ තව මූණක්. හාත්පසින්ම වෙනස් මූණක් තමයි අතුලාන්තයේදී. මේ මූණු දෙක හඳුනා ගන්න ඔබට පුළුවන්. හැබැයි දැන අපි අහු වෙනවා. ඉතින් ෆේක් මිනිස්සුන්ට අහු වෙන එක මම හිතන්නේ කොච්චර අපි කිව්වත් ඊළඟ මොහොතේත් ඔබ ෆේක් මිනිස්සෙක්ට අහු වෙන්න පුළුවන්. දැනගෙන මේ ගමන යන්න. මොකද අල්ලලා අපේ නිල පෙන්වන්නේ බොරු හිල. ඇත විතරමයි නැබරු හිල. වාසි හොයම් මරු කලේ